ශ්‍රී ලංකාවේ රාජකීය උද්‍යානයේ රජතුමාගේ සෝදිසි ඇස් යටතේ රන්වන් අඹගෙඩි හිරුවෙලියෙන් දිලිසෙමින් තිබුණා. රජතුමා මේ අඹවලට කොතරම් ආදරය කළාද කිව්වොත් තමාගේ අවසරයකින් තොරව විහිළුකාරයාටවත් ඒවා ඇල්ලීම තහනම් බවට අනකලා. එක් උණුසුම් දහවල් වරුවක දිලිසන අබගෙඩි දුටු අන්දරේගේ බඩ රාජකීය බෙරයකටත් වඩා හයියෙන් ගොරවන්නට පටන් ගත්තා. වහාම කල්පනා කළ අන්දරේ අඹගෙඩි තමා වෙතට එන ලෙස රජතුමා අනකල බව පවසමින් අඹගසට කතා කරන්නාක් මෙන් මවා පෑවා. මොහොතකින් එතනට පැමිණි රජතුමා ගසේ තිබූ තමාගේ වටිනා අඹගෙඩි අතුරුදහන් වී ඇති බව දැක මහත් කෝපයට පත් වුණා. ඉතා සූක්ෂම ලෙස අන්දරේ පැහැදිලි කළේ අඹගස තමාට කීකරු වූ නිසා තමා කලේ රජතුමාගේ අනපිලිපැදීම පමණක් බවයි. තවදුරටත් කෝපයෙන් සිටීමට නොහැකි වූ රජතුමා අන්දරේගේ කපටිකම හරියට තමාගේ නැති වූ අඹ මෙන්ම රසවත් බව වටහාගෙන සිනාසෙන්නට වුණා. තවදුරටත් කෝපයෙන් සිටීමට නොහැකි වූ රජතුමා අන්දරේගේ කපටිකම හරියට තමාගේ නැති වූ අඹ මෙන්ම රසවත් බව වටහාගෙන සිනාසෙන්නට වුණා.